ඊළඟ ගාන පොඩ්ඩක් බැලුවොත් ඔන්නෝම ප්‍රස්ථාර කෑල්ලක් දීලා තියෙනවා. ඒ ප්‍රස්ථාර කෑල්ලේ මම ගත්තේ කණ්ඩාංග ටික විතරයි. හරි. එතකොට මේකේ මේ ප්‍රස්ථාරය නැත්නම් මේ සරලරේඛීය ප්‍රස්ථාරය කැපිච්ච තැන් දෙකක් තියෙනවා. එකක් මෙතන එකක් මෙතන. හරිද? මේක මට දැන් හදන්නලු y සමානයි mx ධන c ආකාරය. y සමානයි mx ධන c ආකාරයට හදන්න නම් ඔයා m දැනගන්න ඕනේ. තව c දැනගන්නත් ඕනේ. හරිද? ඊට කලින් මට කියන්න මේ දෙකට තියෙන खंडाංක දෙකක්. එකක් ගත්තොත් මෙන්න මේ ලක්ෂිත खंडाංක ලිව්වොත් මොකද්ද? ඒ ලක්ෂිත खंडाංකෙ එන්නේ खंडाංක ලියන්නේ මුලින් x අගේ. එතකොට x බිඳුව වෙද්දී y ගියේ 2. එතකොට මේ ලක්ෂිත खंडाංක ලිව්වොත් x 4 වෙද්දී y 4. හරිද? ඔන්න खंडाංක දෙක ලිව්වා. අපිට ප්‍රස්ථාර පාඩමේ උගන්වනවා අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ x අගේ බිඳුවක් වන තැන y පිහිටන එක. එහෙනම් x අගේ බිඳුවක් වෙද්දී y පිහිටන්නේ 2. එහෙනම් අන්තක්ඛණ්ඩය හොයාගත්තා. අන්තක්ඛණ්ඩය කීයද? 2. ඊට පස්සේ දැන් මට මේකෙන් m හොයාගන්න ඕනේ. m කියන්නේ y වෙනස බෙදීම x වෙනස කියලා සූත්‍රයක් තියෙනවා. හරිද? x වෙනස. ඒ කියන්නේ y වල අගයන් අඩු කරලා x වල අගයන් වලත් අඩු කරලා මේ දෙකේ අනුපාතය. එහෙනම් y වල අගයන් ටික අඩු කරමු. මෙතන y මේවල x y x y. එහෙනම් 4න් අඩු කරනවා 2ක්. 4න් 2ක් අඩු කරනවා. මේ පැත්තෙන් ගත්ත නිසා මුගෙන්ම ගන්න. එහෙනම් 4න් අඩු කරනව කවුද? බිඳුව. 4න් 2ක් අඩු කරොත් 2යි. 4න් බිඳුවක් අඩු කරොත් 4යි. එතකොට 2 බෙදීම 4 කියන්නේ භාගය. එහෙනම් m වෙනුවට එන්න ඕනේ භාගය. එහෙනම් mත් හොයාගත්තා, cත් හොයාගත්තා. එහෙනම් සාධාරණ සමීකරණය දාන්න ලියන්න. y සමානයි mx ධන c. y සමානයි m කියන්නේ භාගය, භාගයයි x ධන c කියන්නේ 2. ඔන්න සමීකරණය. y සමානයි භාගයයි x ධන c. භාගයයි x ධන 2.